අපට ඕනේ දිස්පන ඕනේ. ඊට වැඩි වටිනේ අපට ජනනායකයෝ. Statesmen, not just political leaders. Nelson Mandela වරක් කිව්වා if you speak to someone in a foreign language, it goes to his head. But if you speak to him or her in her own mother tongue, it goes to his own heart. දැන් කරන්නේ යන්නේ සිංහලයේ වගේම ඉංග්‍රීසියෙන් කියනවා යන්තරට යන්නේ කියලා. ඉංග්‍රීසි කතා කරලාම ඉහෙදයන්වා අර හදනවා නම් දෙකම කතා කරාම බිග් වඩාරි අයින්නේ නේද? තේරෙන්නේ මොනවා හරි කියලා. දැන් අපේ කාර්යභාරය තමයි මෙන්න මේ උගත් පිරිස හදන එක. නායකයන් හදන එක. මම හිතන්නේ මේ නායකයෙක් වෙන්න ගුණාංග 7ක් තියෙන්න ඕනේ. Smile. To be a statesman, to be a leader, you need 5 kind of elements or items. මොනවද මේ? ඒ තමයි මෙන්න මේ 7 ගුණ. එකක් තමයි දැනුම, knowledge, බුද්ධිය, intelligence, නිපුණතා, skills. මොකද මොනවද කරන්නේ? Skills. Then aesthetic sensibility. අපි ඉන්නේ අපි මේ හරක් වගේ සතුටු නෙමෙයි අපිට තියෙන්නේ සෞන්දර්ය සංවේදීතාව. ඒක ඕනමයි අපිට. ඒ අදහස් ගන්නේ සංගීතය, නාට්‍ය, නර්තනය, සාහිත්‍ය ආදී පිළිබඳ අපට ওই නායකයන්ට අවබෝධය තියෙන්න ඕනේ. අවශ්‍යම දෙයක් ඒක. ඊළඟට තමයි ඔහුට ඕන වෙනවා නිපුණතා කියලා කිව්වේ මේ දේවල් වැඩ කරන තියෙන skills. කම්පියුටර් වැඩ කරන්න පුළුවන්, ටයිප් කරන්න පුළුවන්, ෆෝන් කරන්න පුළුවන් වගේ ඒ ස්කිල්ස් එක ඕනමයි. දැන් ඉස්සර නැතුණා. ඒ තියෙනවා. ඊළඟට අපිට ඕන moral values. නිකම් values නේ moral values අපිට ඕන. There are two kinds of values. Monetary values and moral values. Monetary values කියලා කියන්නේ යමක මූල්‍යමය වටිනාකම. දැන් මේ මා ඉදිරියේ තියෙන යන්ත්‍රයට මොකක් හරි වර්ණකමක් තියෙනවා මූල්‍යමය මම දැන් ගිහිල්ලා. ඒක. හැබැයි ඒ මූල්‍යමය වටිනාකම කලින් කාලට වෙනස් වෙනවා. දැන් ඒ කාර්ය ගන්නවල මෙච්චරයි දැන් එහෙම නෙමෙයි කියලා. ඒ මූල්‍යමය වටිනාකම දිනපතාම වගේ වෙනස් වෙනවා. ඒක නවත්තන්න බෑ මේ ලෝක නියාමය අනුව. හැබැයි එහෙම වෙන නොවන ඉවයි අර කියන ඊටම වටිනා මූල්‍යමය නෙමෙයි අර කියන්නේ මූල්‍යමය නෙමෙයි මේ moral values කියන්නේ. ඒකයි වටින්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් කියනවා අර අපේ යහ ගුණ ධර්ම. ඒව වෙනස් වෙන්නේ නැහැ. හැමදාම ඒ යහ ගුණ අපේ සමාජයට අවශ්‍යයි. ඉතින් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකුට මේ ටික ඕනමයි. ඊළඟට අපට ඕන වෙනවා ප්‍රඥාව.